අද මාතලේ සමූහ මිනිවල පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවතුණු නඩුව බහළු නඩුව නැවත විවෘත කර ගැනීම සඳහා අපි මෝසමක් ඉදිරිපත් කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය හරහා. ඒතර ඒකෙදී ඇය ගොඩාක් විස්තර කළා විශේෂයෙන්ම මේකේ ඇටකටු සම්බන්ධව ඇමරිකාවෙන් ආපු ප්‍රතිඵලය අපි අවිශ්වාස කරන්නේ ඇයි? ඒ වගේම අපේ දෙමව්පියන්ගේ තියෙන බලාපොරොත්තු ඒ නිසා ඒවල ඒ ඇටකටු වල අපේ අය ඉන්නවද නැද්ද කියන එක හොයාගත යුතුයි කියන කාරණා ඉදිරිපත් කළා. ඉදිරිපත් කළ යාගේ ප්‍රධානම ඉල්ලීම උනේ දැනට මාතලේ උසාවියේ ජේඑම්ஓ යටතේ තියෙන 155ක් වූ ඇටසැකිලි වල DNA ලැයිස්තුවක් හදන්න කියලා. මොකද මේ DNA ලැයිස්තුව හැදුවොත් තමයි ඉදිරියේදී අනාගතයේදී දෙමව්පියන්ගේ DNA අරගෙන ඒවත් එක සසඳන්න පුළුවන්. අනිත් එක DNA සමහර විට කාලයක් යද්දී විවිධ හේතුන් නිසා ඉවත් විය හැකියි. එහෙම වුණොත් මේ ඇටකටු කාගෙද කියන එක ඔප්පු කරන්න බෑ. ඒ නිසා එයාගේ ප්‍රධාන ඉල්ලුමනේ ඒකට ඉඩ දෙන්න. අනිත් එක මේ නඩුව ඉදිරියට විවෘත කරලා පවත්වාගෙන යාමට ඉඩ දෙන්න කියලා. ඒතර ගරු මහේස්ත්‍රාත්තුමාගේ උපදෙස උනේ ලබන ජූලි 16 මේ නඩුව පිළිබඳව විභාගය සම්බන්ධව යම් තීන්දුවක් දෙන්නම් කියලා. අපි ඉන්නවා ඒ නීති මාධ්‍ය උගක් කරුණු ඉදිරිපත් කළා. ඒක අවධානයට යොමු වුණා. සමහරට ඒ කාරණා කියාගෙන නැද්දී මහේස්ත්‍රාත්තුමා කිව්වේ ඒවා නෝට් කරගන්න කියලා. ඒ නිසා ඒවා සඳහන් වුණා. ඉතින් වාර්තා ගොඩක් ඉදිරිපත් කළා. ඉතින් අපි උත්සාහ කරනවා නීතිය පැත්තෙන්. නමුත් නීතිය පැත්තෙන් සාධාරණ වෙයි කියන බලාපොරොත්තුෙන් අපි ඉන්නේ. වෙන්නේ නැත්නම් අපිට සාධාරණයක් වෙනකන් සටන් කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අපි ඒක කරනවා. මේ අම්මලාත් ඒ ධෛර්යයෙන් ඉන්නවා. මේ අම්මලා වයසයි. ආණ්ඩු හිතනවා ඇති මේ අම්මලා වයස නිසා තව කාලයක් ඇද්දි මේ අම්මලා නැති වෙයි. ඒතර අනිත් પરම්පරාවලට මේක එච්චර උවමනාවක් නැතිද මේක ඉබේ නැති වෙයි කියලා. එහෙම යන්න දෙන්නේ නැහැ. ඒ પરම්පරාවල් එකතු කරගෙන අපි මේකට දසදහස් ගානකට වෙච්ච අසාධාරණයට සාධාරණය ගැනීම සඳහා අතනොහැර සටන් කරනවා. ඒක තමයි මේ අම්මලාගේ උවමනාව සහ අපේ පොරොන්දු. මම බ්‍රිටෝ ප්‍රනාන්දු අතුරුදහන් වන්ගේ පවුල් ලෙකුදේ සභාපති.